තමයි මේ තමයි ලංකාවේ ලස්සනම දියැල්ල. ඉතින් අපි ඊයේ මන්දාරම් නුවර ඇවිල්ලා ඒ ට්‍රිප් එක ඉවර කරලා අද අපි ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් අපි ගෙදර යන්නේ නුවරඑළිය පැත්තේ. ඉතින් අපි හිතුවා නුවරඑළිය පැත්තේ යන හින්දා ලංකාවේ ලස්සනම දියඇල්ල වෙන බෝඹුරු ඇල්ලත් බලාගෙනම යනවා කියලා. ඉතින් මේ බෝඹුරු ඇල්ලට එනවා නම් ක්‍රම දෙකකට එන්න පුළුවන්. එකක් මේ හග්ගල පාරේ ඇවිල්ලා රේන්දපොළ හන්දියේ යන්නත් පුළුවන්. එහෙම නැත්නම් වැලිමටින් කිල්ල යන්නත් පුළුවන්. ඉතින් මේ බෝඹුරු ඇල්ල මේ පෙර ඇල්ල කියලා ප්‍රසිද්ධයි. ඒ වගේම ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන දේ බෝඹුරු ඇල්ල කියලා. ඉතින් ඒ වගේම තමයි මේක මේ ලංකාවේ පළලින් වැඩිම දියඇල්ලක් විදිහටත් ප්‍රසිද්ධයි. ඉතින් එහෙනම් දැන් අපි යමු බෝඹුරු ඇල්ල බලන්න. බෝඹුරු ඇල්ලට යනවා නම් ප්‍රධාන පාරෙන් හැරිලා ටික දුරක් ආවම මෙන්න මෙතන වයිහන්දියක් තියෙනවා. එතනින් මෙන්න මේ පාර තමයි බෝඹුරු ඇල්ලට යන්නේ. මෙතන මේ බෝඩ් එකක් දාලා තියෙනවා. කිලෝමීටර් 5ක් වගේ තියෙනවා මෙතන ඉඳන් බෝඹුරු ඇල්ල ළඟට යන්න. දැන් අපි අපේ වාහන පාක් එකේ දාලා බෝඹුරු ඇල්ලට යන්න හදන්නේ. මේ බෝඹුරු ඇල්ලට කිලෝමීටර් 2ක් විතර තියෙනවා කියලා කිව්වා. මේ ඉස්සරහා පාර දිගේ යන්න තියෙන්නේ. මේ ඉතින් රුපියල් 100ක වගේ ටිකට් එකක් පාකින් එක දීලා පාක් කරලා ඒ පාරේ යන්න තියෙන්නේ. ඔයාලට බස් එකේ යනවා නම් මේ බෝඹුරු ඇල්ල ළඟටම එන්න පුළුවන්. මේ බෝඹුරු ඇල්ල වැලිමඩ තියෙන බස් එකේ යනවා. ඔයාලා කොළඹ ඉඳන් වැලිමඩට ඇවිල්ලා එතන ඉඳන් කෙලින්ම එන්න පුළුවන්. මෙතෙන් ඇල්ල ළඟට. හරිය මේ කඩවල එහෙමත් තියෙනවා. මේ වගේ පඩි පෙළක තමයි යන්න තියෙන්නේ. ඉස්සරහට මොන වගේ වේද දන්නේ නැහැ. දැනට පඩි තියෙනවා. අපි මේ ෆස්ට් ටයිම් තමයි බෝඹුරු ඇල්ල බලන්න යන්නේ. අපි කවුරුත් ඊට කලින් ගිහිල්ලා නැහැ. කිලෝමීටර් භාගයයි. ළමයි මේ පඩි හරි උසයි. ඒක මොරවන්සි. දැන් වගේ තියනවා නම් ආසයිනේ. පඩි ටික ඉවරයි. දැන් ටිකක් තැන්නේ වගේ යන්න තියෙනවා. මෙතන තියෙනවා ටිකට් කවුන්ට් එක. ඉතින් ලෝකස් එක රුපියල් 100ක් වෙන්නේ. පොඩි අයට 30යි. මේකේ මාර සෙනගක් ඉන්නවා. ඒ වුණාට මේ අපි ඇවිල්ලා නැහැ කිමිට කලින්. අපි කට්ටිය ෆස්ට් ටයිම් යන්නේ. හරිම ලස්සනයි ඉතින් මේ යන පාර. මේ හරියන යන්නේ ඉච්චර අමාරු නෑ. තැන්න වගේ හින්දා. නාන තැන. මේ නාන දැන් ගොඩක් තියෙනවා කියන්නේ. මේ එතනනුත් යනවා චූටි වතුර පාර. මේ බාන වතුර පිරිසිදු පාට. මේ යන දිගටම පොඩි පොඩි කඩවල් තියෙනවා. එක එක චූටි චූටි කෑම වතුර දිගටම තියෙනවා. අදිෂ්ඨෙද්දි බඩින් ගෝ කරන් දෙන්න. ඒ දෙන්න. යන්න තියෙන පාර නම් හරි ෂෝක් මේ ලස්සනයි. මේ වගේ දිගටම තියෙනවා නම් අමාරු නෑ නේ යන්නේ. ඈ? මේ කැලෑ පාර දෙපැත්තේ. මෙහි තියෙනවා මේ රොටිත් එක්ක අලකොල. අලකොල මැල්ලුනුයි පොලොසුයි. හරි ෆේමස් මෙහි. ළමයි මේ වගේ පාරකින් තමයි යන්න තියෙන්නේ. සමහර තැන් ඉතින් තැන්න. සමහර තැන් ඉතින් තියෙනවා මේ වගේ.
හරි. මේක ලිස්සනවා. ලිස්සනවද? ඔව් ඔව් බලන්න යන්න. හරි හරි හරි. අනේ වතුරේ යන්න පුළුවන්ද? යක්ද මේ නිල්මැණික් දැසලං වෙලා නෑ ඉතින් අනේ ප්‍රේමයක් ගීතයක් වෙලා සාගරේ දනී ආදරෙත් මේඝයක් ගුණා සත්තමයි අනේ ජීවිතෙත් තව අපිට ඇල ළඟට පොඩ්ඩ දුරයි තියෙන්නේ. අර ඇතුල් පේන්නේ මොඹුරු ඇල. තව මීටර් 500ක් වගේ තමයි තියෙන්නේ. ඉස්සරහ පොඩ්පෙල් වගේක් තියෙනවා ළමයි. මේ අදට නානකම් කියලා නේද? හරියට යන්න. අතෙන් තියන්කෝ වැටිලා පාක් නෑ. හරි. හතරට වතුර පාර හරිනවා කියලා කිව්වා. එදා ඒක කලින් එන්න ඕන. ළමයි මේ තමයි ලංකාවේ ලස්සනම දියැල්ල. දුන්නේ හින කැන්දු නිල වර්ණේ නේත්‍රාමනරම් රැකාලේ සේතරන්දු කේශසේනා මවනාසතුවම් මාලතී කුපුල් සිනාසේ ආදරේ දෝරෙ ගලාවේ සුසුම්වල් දැසේ මියදී. ඉතින් මේ දියැල්ල ළඟට එන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් තමයි අර පැත්ත දියැල්ල පාමුලට යන්න පුළුවන්. අනිත් එක තමයි අර ඔයගොල්ලෝ වීඩියෝස් වල එහෙම දැකලා තියෙන අර තනකොළ තියෙන ලස්සන ඒරියා එකත් එක්ක තියෙන දියැල්ල පේන තැන. ඉතින් ඒතෙන්ට එනවා නම් එහෙම මේ අර බන්ට් එක දිගේ එන්න ඕන. එතන චුට්ටක් අමාරුයි අර වතුර ඇරියාම එහෙම එතන යන්න ටිකක් අමාරුයි. මේ ඉතින් අද vlog එක මෙතන ගෝඹුරු ඇල්ල ළඟ ඉඳන් ඉවර කරනවා. ඉතින් හරිම ලස්සන තැනක්. ඉතින් ඕගොල්ලෝ නුවරඑළ පැත්තට එහෙම આવොත් අනිවාර්යෙන්ම ඇවිල්ලා මේ දියැල්ල ලස්සන බලන්න. මේක තමයි ලංකාවේ ලස්සනම දියැල්ල. දුන්නේ හින කැන්දු නිල වර්ණේ නේත්‍රාමනරම් රැකාලේ සේතරන්දු කේශසේ